4567 කියලා හිතන්නකෝ. මේක ආසන්න 10ට වටේලා ඉල්ලනවා නම් ඔයාලා 10 ස්ථානය අල්ලගන්න. ආසන්න 100ට වටේලා ඉල්ලනවා නම් 100 ස්ථානය අල්ලගන්න. 1000ට වටේන ඉල්ලනවා නම් 1000 ස්ථානය අල්ලගන්න. හරිද? හරියට කෙනාව අල්ලගන්න ඕනේ. ආසන්න 10ට වටේ යන්න කිව්වොත් කවුද 10 ස්ථානය? මේක එක ස්ථානය, මේක 10 ස්ථානය, මේකනේ 100 ස්ථානය, මේකනේ 10 ස්ථානය. හරි. 10ට වට යන්න කියපු නිසා 10 ස්ථානේ අල්ලගන්න. මෙයාව අල්ලගත්තට අපි චෙක් කරන්නේ, පරීක්ෂා කරන්නේ එයාගේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනා. එයාගෙම අල්ලපු වැටේ ඉන්න එක්කෙනා තමයි බලන්නේ. මෙයා අයියෙක්ද මල්ලියෙක්ද කියලා බලන්නකෝ. මොකද්ද බලන්නේ? අයියෙක්ද මල්ලියෙක්ද කියලා. හරි. දෙන්න අයියලා මල්ලා ටික දෙන්නයි හදන්නේ. 0 1 2 3 4 කියන්නේ මල්ලිලා. හරිද? මේ ඉන්නේ මල්ලිලා ටික. කවුද එහෙනම් අයියලා ටික? 5 6 7 8 9. මේ තමයි අයියලා ටික. ඒක හිතා ගන්න පුළුවන්නේ. කටපාඩම් කරන්න එපා. අදහස තියාගන්න ඔළුවේ. අදහස ඔළුවේ තියාගන්න. ගණන් කටපාඩම් කරලා බෑ. හරිද? දැන් 10ට වට යන්න කියව නිසා 10 ස්ථානය අල්ලගත්තා. ඒ වුණාට චෙක් කරන්නේ එයාගේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනා. අයියා කෙනෙක් නේ. දකුණු පැත්තේ ඉන්නේ අයියා කෙනෙක්. මල්ලි කෙනෙක් නම් ඉස්සලා මල්ලි කෙනෙක් දාලා දෙන්නද? මල්ලි කෙනෙක්ට වෙන දේ කියන්නම්කෝ ඉස්සල්ලාම. හරි. දකුණු පැත්තේ ඉන්නේ මල්ලි කෙනෙක් නම් කෙලින්ම ගහලා පැන්නුවා. ගෙවල් වල අධ්‍යක්ීම් සහිතයි. එහෙමද? ගෙවල් වල සිද්ධ වෙන දේ. මල්ලිලානේ ගණන් ගන්න නැණි කෙලින්ම දු කියලා ගහලා පන්නන්න හරි පුළුවන්. හරි. උදාහරණ මේවා සීරියස් ගන්න එපා. මේවා උදාහරණ. හරිද? කෙලින්ම මල්ලිව හැලුවා. කෙලින්ම මල්ලිව හලන්න. එතකොට 4යි මේක 5යි මේකත් 6යි. හරි. මුකුත් කරන්න එපා. මල්ලිව හලන්න. හරිද? මල්ලිව හලලා දැන් එතන